සුබ දවසක් ඔයාලා හැමෝටම සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා. අදත් අපේ ඉන්සයිට් සිනමා හබ් YouTube channel එකට හොරර් ෆිල්ම්ස් බලන්න ආසාවෙන් ඉන්න ඔයාලා වෙනුවෙන් අදත් මම අරගෙන අවිල්ලා තියෙන්නේ ඉන්දුනීසියානු හොරර් ෆිල්ම් එකක්. ඒ තමයි 2026 වර්ෂයේ අලුතින්ම රිලීස් වුණ අලස් රොබන් කියන ෆිල්ම් එක. ඉතින් ආදරෙන් ආරාධනා කරනවා ඔයාලා හැමෝටම ෆිල්ම් එකේ පළවෙනි විනාඩියේ ඉඳන්ම අවසාන විනාඩිය වෙනකම්ම අපිත් එක්ක රැඳිලා ඉන්න කියලා. ඒ වගේම තමයි අපේ YouTube channel එක තාමත් subscribe කරපු නැති කෙනෙක් ඉන්නවා නම් දැන්ම subscribe කරලා ෆිල්ම් එක බලන්න අපිත් එක්ක එකතු වෙන්න. ඉතින් වැඩි කතා නැතුව අපි යමු ෆිල්ම් එකේ කතාව පැත්තට. ෆිල්ම් එක පටන් ගන්නේ රෑ පාළු පාරක එක මිනිහෙක් තමන්ගේ ස්කූටර් එකකින් එන සීන් එකකින්. හැබැයි එකපාරටම ඒ ස්කූටර් එක මග හිටිනවා. කොච්චර try කරලත් ස්කූටර් එක ස්ටාර්ට් කරගන්න මෙයාට බැරි වෙනවා. ඔය ආස්සේ ඒ මිනිස්සයා දකිනවා පාර අයිනේ තියෙන පොඩි කඩයක්. ඒ මිනිස්සයා ඉක්මනට ඒ කඩේට ගිහින් එතන ඉන්න ගෑනු කෙනෙක්ගෙන් ටූල් එකක් ඉල්ලගෙන කොහොම හරි තමන්ගේ ස්කූටර් එක හදාගෙන ස්ටාර්ට් කරගන්නවා. හැබැයි වැඩේ ඉවර වෙලා මිනිහා හැරිලා බලද්දි එතන කඩයක් තියා කඩේක සේයාවක්වත් නැහැ. ඒක මහා පාළු පිට්ටනියක් විතරයි. මේකෙන් හොඳටම බය වෙන මිනිහා තමන්ගේ ස්කූටර් එක උපරිම වේගයෙන් පදවගෙන එතනින් පැනලා දුවන්න හදනවා. ඔය අතරේ ඒ පාරෙම ඉස්සරහෙන් එනවා පිකප් වෑන් එකක්. ඒකේ ඩ්‍රයිවර්ට මාර විදියට නිදිමතයි. ඇස් පියවි පියවි තමයි මිනිහා වෑන් එක පදවන්නේ. මේ පැත්තෙන් අර ස්කූටර් එකේ යන මිනිස්සයාට එකපාරටම තමන්ගේ පිටිපස්සෙන් භයානක හිනාවක් ඇහෙනවා. මිනිහා බය වෙලා හැරිලා බලද්දි එයාගෙන් පිටිපස්සේ සීට් එකේ ඉන්නවා දරුණු පෙනුමක් තියෙන යක්ෂණියක්. එහා පැත්තේ වෑන් ඩ්‍රයිවර්ටත් පාර දෙපැත්තේ මල පෙරේතය හොල්මන් පෙරෙන්න ගන්නවා. අන්තිමේදී මේ දෙන්නටම වාහන පාලනය කරගන්න බැරුව ස්කූටර් එකයි වෑන් එකයි මුහුණට මුහුණලා දන්න විදියට හැප්පෙනවා. ඒ ඇක්සිඩන්ට් එක කෙලවර වෙන්නේ වෑන් එක අර ස්කූටර් කාරයාගේ ඔළුවත් පොඩි කරගෙනම යන්න යාමෙන්. ඔන්න ඊට පස්සේ අපිට වාර්තාමය වැඩසටහනකින් පෙන්වන්නේ මේ සිදුවීම වෙලා තියෙන්නේ මධ්‍යම ජාවාවල තියෙන අලාස් රෝබන් කියන මූසල භයානක කැලෑ පාරක. මේ පාර හදපු කාලේ ඉංජිනේරුවෝ වෙච්ච පොරොන්දුවක් අඩ කරපු නිසා හැම අවුරුද්දකම මේ පාරට මනුෂ්‍ය බිලිගැනීම් සිද්ධ වෙනවා කියලා මුළු ප්‍රදේශය පුරාම ලොකු කතාවක් තියෙනවා. ඊළඟ සීන් එකෙන් අපිට පෙන්වන්නේ ගැඩිස් කියන කෙල්ලවයි එයාගේ අම්මවයි. ගැඩිස් කියන්නේ ඇස් පෙනීම ගොඩක් දුර්වල කෙල්ලෙක්. මේ දෙන්නා සෙමරක් යන්න බස් එක අල්ලගන්න මහා කලබලයකින් දුවනවා. දුවන අස්සේ ගැඩිස්ගේ ඇඟේ හැප්පිලා පාරේ බඩු විකුණන මිනිස්සෙක්ගේ බඩු ටිකක් බිමට වැටෙනවා. ඒ මිනිස්සයා මල පැනලා කෑ ගහද්දි අම්මා සමාව ඉල්ලලා එයාට සල්ලිත් දීලා බස් එක ළඟට දුවනවා. හැබැයි වෙලාව ඉවරයි. බස් එක ගිහින් බස් හෝල්ඩ් එකේ වැඩ කරන කෙනෙක් කියනවා දැන් ඉතින් ඊළඟ බස් එක තියෙන්නේ හෙට උදේ 6ට තමයි කියලා. හැබැයි අම්මා අඬන්න ලම් වෙලා කියනවා අනේ මට හෙට සෙමරන්නල අලුත් රස්සාවක පළවෙනි දවස. මං අද රෑ මෙහෙ යන්න ඕනේ කියලා. එතකොට අර මිනිහා කියනවා ඩබල් ගාස්තුවක් ගෙවනවා නම් එක ස්පෙෂල් නයිට් බස් එකක් සෙට් කරලා දෙන්නම් කියලා. අම්මා තමන් ළඟ තියෙන අන්තිම සල්ලි ටිකක් දීලා ඒකට කැමති වෙනවා. බස් එකේ ඩ්‍රයිවර් මුලින්ම මේ රෑ යාමේ අලාස් රෝබන් කැලේමදී යන්න බය වෙනවා. හැබැයි සල්ලිගේ ඇදරගමට අන්තිමේදී මිනිහා බස් එක ස්ටාර්ට් කරනවා. බස් එක ඇතුළතදී අම්මා ගැඩිස්ට කියනවා දුවේ මේ අලුත් ජොබ් එකෙන් මට හොඳ පඩියක් ලැබෙනවා. ඒ සල්ලි එකතු කරලා මං ඔයාගේ ඇස් දෙක ඔපරේෂන් කරනවා කියලා. ගැඩිස් සතුටින් කියනවා ඔපරේෂන් එකෙන් පස්සේ මට මුලින්ම බලන්න ඕනේ මගේ ලස්සන අම්මගේ මූණ තමයි කියලා. දැන් ඉතින් රෑ වෙනවා. කැලෑව ඇතුළට යන්න ඩ්‍රයිවර් බය වෙනවා. මිනිහා එයාගේ ඇසිස්ටන්ට් සුරුවත් ඇහැර ගන්නවා. ඒ මන්දිරේ බස් එකේ හෝන් එකත් වැඩ කරන්නේ නැහැ කියලා තේරෙනවා. බස් එකේ හැමෝම නිදි. හැබැයි එක මගියෙක් නෝටිස් කරනවා බස් එක එකම පාරක දෙපාරක් කැරකිලා ආවා කියලා. එතකොට ඇසිස්ටන්ට් කියනවා මේක නම් කැලේ තියෙන අමනුෂ්‍ය බලපෑමක්. මේකෙන් බේරෙන්න කාසියක් අරන් පාරට විසි කරන්න කියලා. එකපාරටම බස් එකේ ඉස්සරහට බය හිතෙන මූණක් මතුවෙනවා. ඩ්‍රයිවර් එකපාරටම තදින්ම බ්‍රේක් ගහනවා. බස් එකේ හැමෝම ඇහැරිලා බය වෙනවා. ඩ්‍රයිවර් බිමට බැහැලා බලද්දි බස් එකේ ඉස්සරහ ලේ වලින් වැදුණු අත්සලකුණක් තියෙනවා. ඒත් බස් එක යට කවුරුවත්ම නැහැ. බය වුණ ඩ්‍රයිවර් මගීන්ට බොරුවක් කියලා ෂේප් වෙනවා බස් එකේ පොඩි ලෙඩක් තියෙනවා කියලා.
ඔය ආස්සේ ගැඩිස්ට හදිසියේම වොෂ්රූම් යන්න ඕන වෙනවා. අම්මා ඩ්‍රයිවර්ගේ ටෝච් එකත් ඉල්ලගෙන දුවව කැලේ පැත්තට එක්කන් යනවා. කැලේ ඇතුළට යද්දී ටෝච් එළියෙන් අපිට හොල්මනක් පෙනුනත් මේ දෙන්නට ඒක පෙනෙන්නේ නැහැ. තව ටිකක් ඉස්සරහට යද්දී අන්න අර කලින් ඇක්සිඩන්ට් එක වෙච්ච තැන තිබ්බ අද්භූත කඩේ මේ කැලේ ඇතුළෙන් තියෙනවා. අම්මා එතන ඉන්න ගෑනු කෙනෙක්ගෙන් අහලා දුවව ටොයිලට් එකට යවනවා. දුව ටොයිලට් එක ඇතුළට ගියාම එයාට දැනෙනවා එතන මොකක් හරි අද්භූත නපුරු බලවේගයක් ඉන්නවා කියලා. කෙල්ල හොඳටම බය වෙනවා. පිටිපස්සෙන් අම්මටත් සුදු පාට වඳුරෙක් වගේ සතෙක් පේනවා. අම්මා බය වෙලා දුවට කතා කරත් දුවගෙන් සද්දයක් නැහැ. ඔන්න එකපාරටම ඒ අමනුෂ්‍ය බලවේගයේ ගැඩිස්ගේ ඇඟට ලම් වෙලා ඇඟ අල්ලනවා. ඒත් එක්කම ගැඩිස් කිසිම වෙනසක් නැතුව ටොයිලට් එකෙන් එළියට එනවා. අම්මා අර කඩේ ගෑනු කෙනාට තෑන්ක්ස් කරන්න කියලා එතන යන්න හදද්දී ඒ ගෑනු කෙනා කියනවා ගොඩක් දුර යන්න තියෙන එකේ මොනවා හරි කාලා යන්න කියලා. අර කඩේ ගෑනු කෙනා කෑම කන්න කියද්දී අම්මා නම් මුකුත්ම කන්නේ නැහැ. හැබැයි එයා තමන්ගේ දුව ගැඩිස්ට මොනවා හරි කවනවා. කවලා ඉවර වෙලා මේ දෙන්න කඩෙන් එළියට බහැලා ටිකක් ඉස්සරහට යද්දිම අන්න අර කඩේ හුලඟ දිය වෙලා යනවා වගේ එකපාරටම අතුරුදහන් වෙනවා. හැබැයි මේ දෙන්නට ඒක නෝටිස් වෙන්නේ නැහැ. ඔන්න කොහොම හරි මේ දෙන්න බස් එක ළඟට එද්දී ඇසිස්ටන්ට් සූර් කලබලෙන් කියනවා ඉක්මනට බස් එකට නගින්න. අපි මේ ඔයාලා එනකම් තමයි බලාගෙන හිටියේ කියලා. සීතත් පරක්කු වුණාට සමාව ඉල්ලලා දුවවත් එක්කම් බස් එකට නැගලා වාඩි වෙනවා. ඒ වෙලාවේ බස් එක ඇතුලේ ඉන්න මගීන් එක්කම පේලියට වාඩි වෙලා ඉන්නවා තවත් මුසල හොල්මන් වගේක්. ඒත් කාටවත් ඒක පේන්නේ නැහැ. ඔන්න කොහොම හරි බස් එක කිසිම කරදරයක් නැතුව සෙමරන් නගරයට ළඟා වෙනවා. සෙමරන් වලට ආපු සීතා එයාගේ අලුත් රස්සාවට ජොයින් වෙනවා. එතන ඉන්න සීනියර්ස් ඔෆිසර්ස්ලා සීතට වැඩේ පැහැදිලි කරනවා. සීතාගේ ප්‍රධානම රාජකාරිය තමයි අනතුරු වලින් මිය යන අඳුනගන්න බැරි මලසිරුවල අයිතිකාරයෝ සහ ඔවුන්ගේ පවුල් අයව හොයාගන්න එක. ඔය ආස්සේ සීතා අහනවා මගේ දුවගේ ඇස් දෙකේ සුදයින් කරන ඔපරේෂන් එකට හොස්පිටල් එකෙන් ඩිස්කවුන්ට් එකක් ගන්න බැරිද කියලා. එතකොට ඔෆිසර්ස්ලා කියනවා ඔයා මේ අවුරුද්දක් වැඩ කරාට පස්සේ හොස්පිටල් එකේ 150ක ඩිස්කවුන්ට් එකක් ලැබෙනවා කියලා. ඊට පස්සේ ඔෆිසර් සීතාව මිස්ටර් අන්ටෝට හඳුන්වලා දෙනවා. අන්ටෝ කියන්නේ ඇම්බියුලන්ස් ඩ්‍රයිවර් කෙනෙක් වගේම ඒ ඇඩ්මින් වැඩ කරන කෙනෙක්. ඔෆිසර් සීතාව හොස්පිටල් එකේ මෘත ශරීරාගාරයේ අලුත් ඇඩ්මින් ඔෆිසර් විදියට හඳුන්වලා දීලා සීතාට උදව් කරන්න කියලා අන්ටෝට කියලා එතනින් යනවා. අන්ටෝ සීතාගෙන් අහනවා ඔයා තිකාගේ කසින්ද කියලා. මොකද අන්ටෝයි තිකායි හයි ස්කූල් එකේ එකට ඉගෙන ගත්තු අය. පස්සේ සීතා මාකට් එකට යනවා. එතනදී පත්තර විකුණන කෙනෙකුයි තව මිනිස්සෙකුයි පත්තරේ තිබ්බ නිවුස් එකක් ගැන කතා වෙනවා සීතාට ඇහෙනවා. මීට දින දෙකකට කලින් අලාස් රෝබන් කැලේදී වෙච්ච ඇක්සිඩන්ට් එකකින් පිරිමි දෙන්නෙකුයි එක ගෑනු කෙනෙකුයි නැති වෙලා තියෙනවා. ඒ මිනිස්සු කියනවා ඒ පාර මාර මූසලයි. හොල්මන් පෙරේතෝ පිරුණු තැනක්. එහේ ඉන නපුරු ආත්ම වලට මිනිසුන්ගේ රූප මවා ගන්න පුළුවන් කියලා. ඒ නිසා රෑජාමේ ඒ පාරෙන් යන්නම එපා කියලා ඔවුන් කියනවා. සීතා එතනින් ගෙදර ගිහින් තමන්ගේ නෑදෑ වෙන තිකාට තෑන්ක්ස් කරනවා. මොකද තිකා තමයි සීතාට ඉන්න තැනක් දීලා රස්සාවත් සෙට් කරලා සීතා නැති අතරේ දුව ගැඩිස්ව බලාගන්නේ. තිකා කියනවා මගේ හස්බන්ඩ් ඩොක්ටර් කෙනෙක්. එයා මාසෙකට ගෙදර එන්න එකපාරයි. ඔයාලා ආපු එකේ මගේ තනිකම නැති වුණා කියලා. එතකොට සීතා තමන්ගේ දුව කියනවා සීතාගේ හස්බන්ඩ් දුවගේ ඇස් ඔපරේෂන් එකට සල්ලි හොයන්න ඕවර් ටයිම් වැඩ කර කර ඉද්දි තමයි ඇක්සිඩන්ට් එකකින් නැති වෙලා තියෙන්නේ. දැන් ගැඩිස්ගේ අම්මා තාත්තා දෙන්නගෙන් වගකීම තියෙන්නේ සීතාගේ අතේ. හැබැයි ඔය ආස්සේ අපිට පේනවා ගැඩිස් තනියම සාලේ සෙල්ලම් කරද්දී එයාගේ පිටිපස්සේ මොකක් හරි භයානක අදෘශ්‍යමාන බලවේගයක් ඉන්නවා කියලා. එදා රෑම සීතා දකිනවා ගැඩිස් කාමරයකට රිංගලා තනියම කතා කරනවා. ගැඩිස් කියනවා මගේ ඇස් පෙනීම ලැබුණම මං අම්මවයි ඇන්ටිවයි එක්කන් කඳු මුහුදු බලන්න යනවා කියලා. සීතා හිතන්නේ කාමරේ ඇතුලේ ඉන්නේ තිකා කියලා. හැබැයි ඒ වෙලාවෙම තිකා කුස්සියේ ඉඳන් ඇවිත් කියනවා මං දැන් නිදාගන්නමයි කාමරයට යනවා කියලා. සීතා හොඳටම බය වෙනවා. එතකොට කාමරය ඇතුලේ ගැඩිස් කතා කර කර හිටියේ කවුරු එක්කද? සීතා ඉක්මනට ඒ කාමරේ දොර අරින්න try කරනවා. දොර ලොක් කරලා දොර යටින් තියෙන හිඩසෙන් බලද්දී කාමරය ඇතුලේ කෙනෙක් ඉන්නවා වගේ සීතාට පේනවා. දොර කඩාගෙන වගේ සීතා කාමරයට ඇතුල් වෙද්දී පුදුමයකට වගේ ගැඩිස් ඇඳ උඩ හොඳටම නිදි.
පහුවදා උදේ තිකා ගැඩිස්ට කෑම කන්න කතා කරත් කෙල්ල එන්නේ නැහැ. තිකා කාමරයට ගිහින් බලද්දි ගැඩිස් මාරම අමුතු විදිහට චිත්‍රයක් අඳිනවා. තිකා ඒ ගැන ආද්දි ගැඩිස් මාරම රෆ් විදිහට "ඇන්ටි ප්ලීස් සද්ද නොකර ඉන්න" කියලා කියනවා. බලද්දි කෙල්ල ඇඳලා තියෙන්නේ අර අලාස් රෝබන් කැලේ තිබ්බ භයානක වංගුවේ දර්ශනයක්. අනිත් පැත්තෙන් සීත තමන්ගේ ඔෆිස් එකේදී අලාස් රෝබන් කැලේදී හම්බ වුණ මලසිරක ෆෝම් එකක් චෙක් කර කර ඉන්නවා. එතකොටම කෙනෙක් ඇවිත් කියනවා ඒ කැලේම තවත් තැනකින් මනුස්ස ඇටසැකිල්ලක් හම්බුණා කියලා. ඒක ළඟ තිබිලා තියෙන්නේ ඉරිදු ඇඳුම් කෑලි ටිකක් විතරයි. සීත ඒ තැන ගැන අහද්දි එතන ඉන්න වෙනත් කාන්තාවක් අමුතු විදියට කියනවා ඕකාර අලාස් රෝබන් කැලේ සුදු වඳුරු ඉන්න හරියනේ කියලා. ඒක ඇහෙනවා විතරයි සීතට එකපාරට මතක් වෙන්නේ තමන්ගේ දුවවයි. අර කැලේ මැද තිබ්බ ටොයිලට් එකයි. මොකද සීතත් ඒ වෙලාවේ සුදු වඳුරෙක්ව දැක්කා. සීත අහනවා මේ මියගිය කෙනාගේ පවුලේ අයව හොයාගන්න බැරිද කියලා. අන්ටු කියනවා ඇටසැකිල්ල දිරලා තියෙන විදිහට පවුලේ අයව හම්බ වෙන්න තියෙන chance එක 100ට එකයි. ඒ නිසා හොස්පිටල් එකෙන්මයි අවසන් කටයුතු කරන්න කියලා. ඊට පස්සේ සීත අහනවා අර සුදු වඳුර ගැන කියපු ගැහණු කෙනා කවුද කියලා. අන්ටු කියනවා ඒ මිස් එමා. එයා පොලිසියට උදව් කරන කෙනෙක්. අලාස් රෝබන් කැලේ ගැන හැම අස්සක් මුල්ලක්ම එයා දන්නවා කියලා. අන්ටු තවදුරටත් කියනවා ඔය කැලේ ඔහොම අద్භූත දේවල් වෙන එක සාමාන්‍යයි. ඔය වගේ මිනි ඕන තරම් හම්බ වෙනවා කියලා. එතකොටම සීතා කියනවා අයියෝ මීට දින දෙකකට කලින් අපි එද්දි අපේ බස් එකත් ඔය කැලේ මැද කැඩුනනේ කියලා. ඒක අහපු ගමන් අන්ටෝ බය වෙලා කියනවා අලාස් රෝබන් කැලේ මැදින් වාහනයක් කැඩනවා කියන්නේ ඒක කිසිසේත්ම හොඳ ලකුණක් නෙවෙයි. රෑජාමේ ඔය පාරෙන් එන එක තහනම්. මොකද ඔහේ රෑට වෙන්නේ අදාහ ගන්න බැරි අමුතු දේවල් කියලා. එදා රෑම සීතාගේ මුළු ගෙදරම මූසල වෙන්න ගන්නවා. ගැඩිස් එකපාරටම අර කැලේ ටොයිලට් එක ඇතුලෙන් ඇහුණු මූසල සද්ද ඇහිලා ගැස්සිලා ඇහැරෙනවා. ඒ වෙලාවෙම කාමරේ දොරත් ඉබේම ඇරෙනවා. ගැඩිස් බය වෙලා අම්මේ කියලා කෑ ගහනවා. සීත හැරිලා බලද්දී ගැඩිස්ගේ ඇඟ ගිනියම් වෙන්න උණ ගැල්ලා. දාඩිය දාලා ගැඩිස් බයෙන් කියනවා අම්මේ ඒගොල්ලෝ එනවා මාරම කුණු ගඳක් එන්න කියලා. සීතා හිතන්නේ උණ වැඩි වෙච්ච පාර කෙල්ල විකාර කියවනවා කියලා. සීතා කියනවා දුවේ බය නැතුව ඉන්න කියලා. ඔළුවට පටි තියන්න වතුර ටිකක් ගේන්න කාමරෙන් එළියට යනවා. සීතා කාමරෙන් එළියට යනවා විතරයි අර මූසල ආත්ම හොල්මන් එකින් එක කාමරේ ඇතුළට රිංග ගන්නවා. සීත වතුරත් තරම් කාමරයට එද්දි දකින්නේ ගැඩිස් 100ක් නැතුව වගේ කාමරෙන් එළියට ඇවිදගෙන යනවා. සීත ඉක්මනට ගැඩිස් ළඟට ගිහින් දුවේ ඇඳට යමු කියලා එක්කන් එන්න හදනවා. හැබැයි ඒ වෙලාවේ ජනේලිය අයිනේ හිටගෙන ඉන්නවා මහා භයානක මල ප්‍රේත ආත්මයක්. සීත කොහොම හරි දුවව කාමරයට එක්කන් ඇවිත් නිදි කරවෙනවා. පහුවදා උදේ සීතා ගැඩිස්ට කියනවා දුවේ අද ඔයාට කරකැවිල්ලක් හරි උණගතයක් හරි ආවොත් ඉක්මනට ඇන්ටිට කියන්න කියලා. ඔන්න ඔය ASCII එතනට තිකා එනවා. සීතා තිකාට කියනවා තිකා ඊයේ රෑ ගැඩිස්ට මාළු විදියට උණ ගැල්ල තිබ්බා. කෙල්ල උණ විකාරෙන් දොඩ වෙනවා කියලා. එතකොට තිකා කියනවා අයියෝ සීතා ළමයින්ට තදට උණ ගත්තාම ඔහොම විකාර කියවෙන එක සාමාන්‍ය දෙයක්. ඔය හැටි බය වෙන්න එපා කියලා සීතාව සනසනවා. වැඩට යන්න ලෑස්ති වෙන්න කියලා කියනවා. හැබැයි සීතා කාමරෙන් පිටත් වෙන්න කලින් තිකා එයාට පෙන්නනවා ඊයේ ගැඩිස් අමුතුම චිත්‍රයක් ඇඳපු එක. සීතා ඒක දැකලා හොල්මන් වෙනවා. මොකද ඒ චිත්‍රය තිබ්බේ අර අලාස් රෝබන් කැලේ පාරේ හැඩයමයි. කෙල්ල ඒක නිවැරදිම ඇඳලා තිබ්බා. ඊට පස්සේ සීතා ඔෆිස් එකට ගියාම අන්ටෝ කියනවා අර අලාස් රෝබන් කැලෙන් හම්බුණු මිනිහ අද වැරලන්නයි හදන්නේ කියලා. සීතා කියනවා හරි මං ඒකේ රෙකෝඩ්ස් ටික ලියලා තියාගන්නම් කියලා. ඔය අතරේ සීතා අන්ටෝගෙන් අහනවා ඔය මිනිහ මුලින්ම දැකලා පොලිසියට කිව්වේ අර අලාස් රෝබන් මංගෝයනේ කඩයක් කරගෙන ඉන්න ගැහණු කෙනාද කියලා. අන්න ඒ වෙලාවේ ගෙදර ඉන්න තිකා දකිනවා ගැඩිස් කාමරේ ඉඳන් තනියම කාටදෝ කතා කරනවා. තිකා ගිහින් අහද්දි ගැඩිස් කියනවා ඇන්ටි මං මේ අර කැලේ හිටපු ඇන්ටි එක්ක තමයි කතා කර කර ඉන්නේ කියලා. තිකා වටපිට බලද්දි එතන කවුරුවත්ම නැහැ. තිකා බුදුන් වෙලා බලන් ඉද්දි ගැඩිස් කියනවා ඇයි ඇන්ටි ඒ ඇන්ටි මේ මගේ ඉස්සරහමනේ ඉන්නේ කියලා. ඔන්න තිකා දකිනවා ගැඩිස් ඉස්සරහ බෝනික්කෙක් ඉන්නවා. තිකා ෂේප් එකේ අහනවා ඉතින් දුවේ අද ඔයාලා මොකක්ද සෙල්ලම් කරන්න කියලා. ගැඩිස් කියනවා අපි හැංගිමුත්තන් සෙල්ලම් කරනවා කියලා. දැන් ඉතින් තිකත් සෙල්ලමට වගේ ඇස් දෙක වහගෙන 1 ඉඳන් 10ට ගණන් කරන්න ගන්නවා. ගණන් කළා ඉවර වෙලා තිකා එකපාරටම ඇස් අරිද්දි එයාගේ මූණ ඉස්සරහම තියෙනවා මහා භයානක යක්ෂ මූණක්. තිකා හොඳටම බය වෙලා කෑ ගහනවා. ඒ වෙලාවෙම කාමරයේ තිබ්බ අල්මාරියක දොරක් ඉබේම වැහෙනවා තිකා දකිනවා. තිකා හිතන්නේ ගැඩිස් අල්මාරිය ඇතුලේ හැංගිලා කියලා. ඒත් අල්මාරිය අරිද්දි ඒක ඇතුලේ කවුරුවත්ම නැහැ. එකපාරටම ගැඩිස් තිකා
තිකාගේ පිටිපස්සෙන් hina වෙවි දුවගෙන යනවා. තිකා කෙල්ලව හොයාගෙන බාත්රූම් එක පැත්තට යනවා. ඒ වෙලාවේ අපිට පේනවා බාත්රූම් එකේ දොර පිටිපස්සේ මූසල ආත්මයක් හැංගිලා ඉන්නවා කියලා. ඊට පස්සේ තිකා දකිනවා ගැඩිස් මේසේ යට ඉන්නවා. හැබැයි මේසෙරෙද්ද උස්සලා බලන්දි එතනත් කවුරුවත්ම නැහැ. ආයෙත් ගැඩිස් තිකාගේ පිටිපස්සේ පිස්සියෙක් වගේ hina වෙවි දුවනවා. තිකා කියනවා දුවේ බලාගෙන වැටේ කියලා. කෙල්ලව අල්ලලා නවත්තන්න හදනවා. ඒත් එක්කම ගැඩිස් මා අමුතුම අත්පෙත්තු බලයකින් තිකාට තද පාරක් දීලා බිමට තල්ලු කරනවා. තිකා බිම් වැටිලා එයාගේ අතක් කැපෙනවා. තිකා උඩ බලද්දි දකින්නේ මහා භයානක දර්ශනයක්. ගැඩිස්ගේ ඇස් දෙකම සම්පූර්ණයෙන්ම කළු පාට වෙලා එකපාරටම ගැඩිස්ගේ කටින් වෙනත් බය හිතෙන කටහඬක් එනවා. මං ගැඩිස් නෙවෙයි කියලා. තිකාගේ ඇඟ කිලිපලා යනවා. හැබැයි ඒක කියලා තප්පරයකින් ගැඩිස් ආයෙත් සාමාන්‍ය ළමෙක් වගේ වෙනවා. ඊළඟ සීන් එකෙන් පෙන්නන්නේ සීතා ගෙදර ඇවිත් තිකාගේ අතේ තුවාලෙට බේත් දානවා. සීතා ගැඩිස්ට කියනවා දුවේ ඇන්ටිගෙන් සමාව ඉල්ලන්න. තවත් ඔහොම දඟලන්න එපා. දැන් ගිහින් නිදාගන්න කියලා. ගැඩිස් කාමරයට ගියාට පස්සේ තිකා සීතට රාසින් කියනවා සීතා ගැඩිස්ගේ ඇස් පෙනීම මෙච්චර දුර්වල වෙලත් කෙල්ල එකම දෙයකවත් හැප්පෙන්නේ නැතුව මාර වේගෙන් දිව්වා. ඒ විතරක් නෙමෙයි මට දැනුණා එයාගේ ඇඟ ඇතුලේ මොකක් හරි අద్භූත අමනුෂ්‍ය බලයක් තියෙනවා කියලා. එදා රෑම ගැඩිස්ට මේ සිද්ධිය ඔක්කොම හීනෙන් පෙනිලා කෙල්ල එකපාරටම ගැස්සිලා ඇහැරෙනවා. ඇහැරිලා අම්මේ කියලා කෑ ගහනවා. සීතා දුවට තදටම උණ ගැල්ලා තියෙනවා දැකලා ඔළුවට පටි තියන්න වතුර ගේන්න කුස්සියට යනවා. සීතා යනවා විතරයි අර නපුරු යක්ෂ ආත්මේ ගැඩිස්ගේ අතින් අල්ලනවා. ඒත් එක්කම ගැඩිස්ගේ හිත වෙනමම අద్භූත ලෝකයකට යනවා. හැබැයි ඇත්ත ලෝකයේදී අර යක්ෂයා ගැඩිස්ට ඇදගෙන ගිහින් අල්මාරිය ළඟට එක්කන් යනවා. ඒ වෙලාවේ මුළු ගෙදර ලයිට් යනවා. ගැඩිස් අල්මාරිය දොර අරිද්දි ඒක ඇතුලේ මහා මූසල ආත්ම රසක් එළියට පනිනවා. අර අద్භූත ලෝකයේ අතරමං වෙලා ඉන්න ගැඩිස් ඉස්සරහට එන්නේ අර කැලේ හිටපු ගැහණු කෙනා. ඒ ගැහණු කෙනා කියනවා දුවේ ඔයා යන්න එපා. මාත් එක්කම මේ නවතින්න කියලා. හැබැයි ගැඩිස් මහා හයියෙන් කෑ ගහලා බෑ කියනවා. කෙල්ලේ කෑ ගැසීම ඇහිලා සීතා ඉක්මනට කාමරයට දුවගෙන ඇවිත් දුව බදාගෙන සනසනවා. හැබැයි ගැඩිස්ට ඒ වෙලාවෙත් තමන්ගේ වටේටම හොල්මන් පෙරේතෝ පිරීලා ඉන්නව පේනවා. ඒ වුණාට සීතට කිසිම දෙයක් පේන්නේ නැහැ. මේ කරදරයෙන් බේරෙන්න සීතා පහුවදාම ගමේ ඉන්න මන්ත්‍රකාරයව එක්කගෙන ඒ කියන්නේ දේශීය ශාන්ති කර්ම කරන ගෑනු කෙනෙක්ව ගෙදරට කැඳවනවා. ඒ මන්ත්‍රකාරි ගැඩිස්ව බල්ලා කියනවා මේ ළමයා පිටිපස්සේ මහා දරුණු අමනුෂ්‍ය බලවේගයක සෙවණැල්ලක් වැටලා තියෙන්නේ. ගැඩිස් කියන්නේ හරිම අහිංසක පිරිසුදු ළමයෙක් නිසා මේ නපුරු ආත්ම එයාට ආකර්ෂණය වෙනවා කියලා. එයා ගැඩිස්ට කියනවා දුවේ කවුරු ආමන්ත්‍රණය කරලා කතා කරත් මොනම හේතුවකටවත් උත්තර දෙන්න එපා කියලා. ඊට පස්සේ මන්ත්‍රකාරී ජීවම් කරපු වතුර බෝතලයක් ගැඩිස්ට බොන්න දෙනවා. තව දියර බෝතලයක් දීලා කියනවා මේක ගෙදර හැමතැනටම ඉහින්න. එතකොට ගෙදර තියෙන අසුබ ශක්තියින් නැති වෙලා යයි කියලා. ඒ වගේම ගෙදරට තැඹිලි ගෙඩියක් ගේන්න කියලාත් එයා උපදෙස් දෙනවා. එදා රෑ ඔවුන් ඒ තැඹිලි වතුර ගෙදර හැමතැනටම ඉහිනවා. ඔය අතරේ අන්ටෝ කලබලෙන් සීතාගේ ගෙදරට එනවා. ඇවිත් අන්ටෝ කියනවා මස්සිනා ඇඟ කිලිපොලා යන නිවුස් එකක්. සීතා ඔයා අර අලාස් රෝබන් කැලේ මැදදී දැක්ක කියපු කඩයක් ඇත්තටම ඒ කැලේ නැහැ. එහෙම කඩයක්වත් එහෙම ගෑනු කෙනෙක්වත් ඒ පළාතකවත් නැහැ. එතන තියෙන්නේ මහා ඝන කැලෑවක් සහ අදෘශ්‍යමාන ආත්ම විතරයි. අන්ටෝ තවදුරටත් කියනවා එදා ඔයාලගේ බස් එක කැඩුණු එකයි ඔයාලට ඒ අద్භූත කඩේ පෙනුණු එකයි කිසිසේත්ම හොඳ ලකුණක් නෙවෙයි. ඒකෙන් කියවෙන්නේ මොකක් හරි දරුණු නපුරු බලවේගයක් ඔයාලගේ පිටිපස්සෙන් විශේෂයෙන්ම ගැඩිස්ගේ පිටිපස්සෙන් පන්නනවා කියන එකයි. තිකා අන්ටෝට කියනවා අනේ සීතා එක ටිකක් හිමින් කතා කරන්න. එයා මේ අద్භූත දේවල් ගැන වැඩිය දන්නේ නැහැ කියලා. එතකොට අන්ටෝ කියනවා තිකා ඔයා හොඳටම දන්නවා අතීතයේදී මගේ නෝනටයි දරුවටයි මොකක්ද වුනේ කියලා. අනිත් පැත්තෙන් අර නපුරු යක්ෂයා ගැඩිස් ළඟට ඇවිත් ආයෙත් අහනවා දුවේ ඔයා මාත් එක්ක යන්න එනවද කියලා. ඒ පැත්තෙන් අන්ටෝ තමන්ගේ අතීත කතාව කියනවා. මං එපා කියද්දිම මගේ නෝනයි දරුවයි රෑ බස් එකකින් අලාස් රෝබන් පාර හරහා යන්න ගියා. ඒ ගියපු අය ආවේ නැහැ. අතුරුදහන් වුණා. මාසෙකට පස්සේ ඒ පාරයිනේ තිබ්බේ ඔවුන්ගේ මලසිරුර විතරයි. ඒ නිසා මතක තියාගන්න අලාස් රෝබන් කැලේ ගැන තියෙන කතා නිකන් කටකතා නෙවෙයි. මේක නිකම්ම මන්තර වතුරකින්වත් තැඹිලි වතුරකින්වත් සනීප කරන්න පුළුවන් ලෙඩක් නෙවෙයි. ඒ දරුණු බලවේගයෙන් බේරෙන්න නම් අපිට අම්බාරෝ ජෝ කියන මහා බලසම්පන්න මන්තර ගුරුන්වහන්සේගේ උදව් ගන්න වෙනවා. ඔය අතරේ ගැඩිස් කෙරෙහි අර නපුරු ආත්මයේ බලපෑම උපරිමයට
විදිහටම වැඩි වෙනවා. අර අద్භූත ලෝකයේ අතරමං වෙලා ඉන්න ගැඩිස් දකිනවා එයා ඉන්නේ මහා පාළු බස් එකක් ඇතුලේ කියලා. අර අద్භූත ලෝකයේ පාළු බස් එක ඇතුලේ අතරමං වෙලා ඉන්න ගැඩිස් දකිනවා බස් එකෙන් පිටතේ ඉන්න හොල්මන් ආත්ම රැසක් වීදුරු කඩාගෙන බස් එක ඇතුලේ රිංගන්න හදනවා කියලා. මෙහා පැත්තෙන් ගැඩිස්ගේ කෑ ගැසීම ඇහිලා සීතලා ඉක්මනට කෙල්ල ළඟට දුවගෙන එනවා. ඔවුන් ගැඩිස්ව සනසන්න try කරලා අර මන්තර වතුර ටිකක් පවනවා. හැබැයි අර අద్භූත ලෝකේ ඉන්න හොල්මන් බස් එකේ වීදුරු කඩාගෙන ඇතුළටම රිංගනවා. ඇත්ත ලෝකේ ඉන්න අන්ටෝ කියනවා සීතා මේ වතුර ටික පොවල වැඩක් වෙන්නේ නැහැ. අපි දැන්ම මේ ළමයාවත් අරන් රේජෝ ගුරුන්නාන්සේගේ ගෙදරට යන්න ඕනේ කියලා. වෙන කරන්න දෙයක් නැති තැන සීතාත් අන්ටෝගේ කීමට කැමති වෙලා ගැඩිස්ව අරන් රේජෝගේ ගෙදරට දුවනවා. ගුරුන්නාන්සේ ගැඩිස්ව පරීක්ෂා කරලා බැලලා කියනවා මේ ළමයාගේ ඇඟ ඇතුළට මහා දරුණු නපුරු බලවේගයක් රිංගලා තියෙන්නේ. ඒක මේ ශරීරය සම්පූර්ණයෙන්ම පාලනය කරන්නයි හදන්නේ කියලා. එතකොටම ගැඩිස් අద్භූත බලවේගයකට වසඟ වෙලා වගේ එකපාරටම ඇඬ උඩ වාඩි වෙනවා. ගැඩිස්ගේ කටින් එන්නේ මහා බය හිතෙන අමුතු කටහඬක්. ඔයාලා මේ යන්නේ වැරදි පාරක. ඔය මිනිස්සුන්ට කිසිම දෙයක් තේරෙන්නේ නැහැ කියලා ඒ ආත්මේ කෑ ගහනවා. ගුරුන්නාන්සේ දෙවියයි යදමින් මන්තර කියවලා ගැඩිස්ගේ ඇඟෙන් ඒ නපුරු සෙවණැල්ල පන්නන්න හදනවා. කොහොම හරි ගැඩිස් ඒ වෙලාවේ ඒ බලපෑමෙන් නිදහස් වුණත් අන්න ඒ නපුරු ආත්මය එකපාරටම එතන හිටපු තිකාගේ ඇඟට රිංගනවා. දැන් තිකා වසඟ වෙලා වගේ ගුරුන්නාන්සේට කියනවා තමුසේ මේ කරන්නේ ලොකු වැරැද්දක්. ගැඩිස් ඇත්තටම කැමැත්තෙන්මයි අපිත් එක්ක එන්න හැදුවේ කියලා. ගුරුන්නාන්සේ තිකාගේ ඇඟෙන් අයින් වෙලා යන්න කියලා ඒ ආත්මයට අණ කරනවා. හැබැයි ඒ යක්ෂයා hina වෙලා කියනවා තමුසේට මේ ශරීරය ගැන නෙමෙයි තිකාගේ ආත්මය ගැන බය වෙන්න ඕනේ කියලා. ගුරුන්නාන්සේ මන්තර බලය උපරිමයෙන් පාවිච්චි කරලා ඒ ආත්මය කවුද කියලා අඳුන ගන්නවා. ඒ තමයි අලාස්ට්‍රෝබන් කැලේ අධිපති යක්ෂණිය වන රාරස් දේවිය. මහා අద్භූත බලපෑමකට පස්සේ කොහොම හරි තිකාගේ ඇඟෙන් ඒ ආත්මය ඉවත් වෙනවා. ඊට පස්සේ රේජෝ ගුරුන්නාන්සේ සීතට කියනවා සීතා අලාස්ට්‍රෝබන් කැලේ රාරස් දෙවියගේ ශාපේ මාරම් බල සම්පන්නයි. මේ කරදරෙන් ඔයාලව බේරගන්න මගේ මන්තර බලය මදි. මම මේ වැඩේදී අසරණයි කියලා. එදා රෑ සීතා අසරණ වෙලා ගැඩිස්ගෙන් සමාව ඉල්ලනවා දුවේ මට ඔයාට හොඳ ජීවිතයක් දෙන්න බැරි වුණා කියලා. පහුවදා සීතා ඔෆිස් එකට ගියාම එයාට දැනගන්න ලැබෙන්නේ මහා දරුණු නිවුස් එකක්. ඕන් එදා රෑ සෙමරන් ආව බස් එක අලාස්ට්‍රෝබන් කැලේ තියෙන ස්කූල් පාට් වංගුවෙන් පල්ලමකට පෙරෙල්ලා දරුණු ඇක්සිඩන්ට් එකක් වෙලා. රෙස්කියු ටීම් එකට එතනින් හම්බෙලා තියෙන්නේ බස් ඩ්‍රයිවර්ගේ මල සිරුර විතරයි. බස් එකේ ආපු අනෙක් මගීන්ගේ සිරුර අතුරුදහන් වෙලා. සීතා ඉක්මනට ගෙදර ඇවිත් තිකාට කියනවා තිකා එදා රෑ අපිට කැලමැදදී උදව් කරපු බස් එක පදවපු ඩ්‍රයිවර් මැරිලා කියලා. එදා රෑම සීතාගේ ගෙදර දොරට කවුද තට්ටු කරනවා. සීතා දොර ඇරලා බලද්දි එළිය කවුරුවත්ම නැහැ. හැබැයි දොර වහනවත් එක්කම සීතා දකිනවා තමන්ගේ වටේටම හොල්මන් ආත්ම පිරීලා තමන්ම වට කරගෙන ඉන්නවා. එකපාරටම සීතා ගැස්සිලා ඇහැරෙනවා. බලද්දි ඒක හීනයක්. හැබැයි එයාගේ ඇඳ ළඟ ගැඩිස් නැහැ. සීතා වටපිට බලද්දි දකිනවා ගැඩිස් කාමරයක වාඩි වෙලා වඳුරේක චිත්‍රයක් අඳිනවා. ගැඩිස් අඬ සීතාට කියනවා අම්මේ මං අන්ධ නිසා ඔයා මට ආදරේ නැහැ නේද කියලා එකපාරටම තමන්ගේ අතේ තිබ්බ පැන්සල කෙලින්ම තමන්ගේ ඇහැ ඇතුළටම ඇන ගන්නවා. මේ දරුණු දේ දැකලා සීතා ආයෙත් මාහයෙන් කෑ ගහගෙන ඇහැරෙනවා. ඒ කියන්නේ සීතා මෙච්චර වෙලා දැකලා තියෙන්නේ හීනයක් ඇතුලේ තවත් හීනයක්. සීතා ඇහැරිලා බලද්දි එයාට හම්බ වෙනවා අර හීනෙන් දැකපු සුදු වඳුරගේ චිත්‍රය අඳපු කොළය. පහුවදා සීතා තිකා එක්ක මේ සුදු වඳුරගේ චිත්‍රය ගැන කතා කරනවා. තිකා කියනවා මේ සුදු වඳුර කියන්නේ අලාස්ට්‍රෝබන් කැලේ තියෙන පැරණි බය හිතෙන ජනකතාවක් කියලා. එතකොට සීතට මතක් වෙන්නේ අර හොස්පිටල් එකේදී හම්බුණු මිසිස් එමාව. මොකද එයා තමයි මේ සුදු වඳුර ගැන කිව්වේ. අන්ටෝ කියනවා ගමේ මිනිස්සු මිසිස් එමාට කියන්නේ පෙන්ගායොම් පසාරියන් කියලා. එහෙමත් නැත්නම් පූජනීය රකින්න කියලා. එයා අර රේජෝ වගේ මන්තර ගුරුකම් කරන කෙනෙක් නෙවෙයි කියලා. හැබැයි අසරණ වෙලා ඉන්න සීතා කියනවා අනේ අන්ටෝ අපි එකවරක් එයා ළඟට ගිහින් බලමු කියලා. අන්ටෝ එයාලව එක්කගෙන මිසිස් එමාගේ ගෙදරට යනවා. එමා ගැඩිස්ව දැකපු ගමන් කියනවා දැන් ගොඩක් පරක්කු වැඩි සීතා. ගැඩිස්ගේ ආත්මය දැනටමත් අලුත් ගැබ්ගොප් කියන ශාපලත් මායාවී ලෝකේ සිරකාරයෙක් වෙලා ඉවරයි. සීතා ඔයා එදා දැකපු සුදු වඳුර කියන්නේ ඒ මූසල පාතාල ලෝකයේ දොරටුවයි. ඒක දකින ඕනම කෙනෙක්ගේ වාසනාව නැති වෙලා මහා කරදර කඩම් වැටෙනවා කියලා.
එමා අලස්රෝපන් කැලේ ඉතිහාසය ගැන කියනවා. මේ කැලෑව ඉස්සර මිනිසුන්ගෙන් පණ බේරපු පූජනීය තැනක්. හැබැයි මාතරම් සුල්තාන් රාජ්‍යයේ දූතයෝ මේ කැලෑව අල්ලගෙන මිනිස්සුන්ට යන්න පාරක් හැදුවා. කැලේ හිටපු දේවතාවුන් එක්ක වුණ ගිවිසුම කඩ කරපු මිනිස්සු මේ කැලේ පූජනීයත්වය කෙලෙසුවා. ලන්දේසි යටත් වෙච්ච කාලයේදී මිනිස් මිනීගෙනත් දාන කුඩු ගොඩක් බවට මේ කැලෑව පත් කරා. මේකෙන් කැලේ රකින්න හොඳටම කෝප වුණා. මේ කැලේ ප්‍රධාන රකින්න තමයි රාරස් දේවිය. එයා කෝප වෙලා රාජාමෙන් මේ පාරේ යන මිනිස්සුන්ව තමන්ගේ මායාවී අඳුරු ලෝකයට ඇදලා ගන්න පටන් ගත්තා. දැන් ගැඩිස්ට වෙලා තියෙන්නෙත් ඒ දෙයමයි. සීතා බේරෙන්න පාරක් අහද්දි එමා කියනවා ඔය අලුත් කැබ්ලොක් ලෝකයේ හිරවෙන කෙනෙක්ගේ ආයුෂ දවස් 7කට වඩා නැහැ. බේරෙන්න තියෙන එකම ක්‍රමය තමයි ගැඩිස්වත් අරන් ඔයාලා හැමෝම ආයෙත් අර අලාස්රෝබන් කැලේ ඇතුළටම යන්න ඕනේ කියලා. මේක ඇහුවම සීතා බය වෙලා එළියට එනවා. සීතාට හිතෙන්නේ මේක නිකන් සියදිවි නසා ගන්න යනවා වගේ වැඩක් කියලා. සීතා සැක කරනවා මේ එමාන් කර කැලේ ඉන්න යක්ෂණිය එක්ක එකතු වෙලාත් දන්නේ නැහැ කියලා. හැබැයි තිකා කියනවා සීතා ගැඩිස්සු බේරගන්නම් අපිට මේ රික්සෙක් ගන්නම් වෙනවා කියලා. මේ මගේ ළමයෙක් වුණා නම් මං පණ වුණත් දෙනවා කියලා කියනවා. එතකොට සීතා කියනවා අපි ඔක්කොම මැරුණොත් ගැඩිස් කාගේ සරණේද ජීවත් වෙන්නේ කියලා. ඔන්න එදා රෑම සීතට පේනවා ආයෙත් ගැඩිස් ඇඳ ළඟ නෑ කියලා. සීතා කලබලෙන් දුවව හොයාගෙන ගෙදරින් පිටතට දුවනවා. ගැඩිස්ව හොයාගෙන දොරෙන් එළියට දුවන සීතා එයාගේ ඉස්සරහ වැටලා ඉන්නා දැකලා එයාව හොස්පිටල් එකට අරන් යනවා. පහුවදා උදේම අන්ටෝ මිසිස් එමාවත් එක්කන් එතනට එනවා. එමා ගැඩිස්ව බලලා කියනවා සීතා ගැඩිස්ගේ ආත්මය අර නපුරු බලවේගයේ තවත් ගැඹුරට ඇදිලා යනවා. අපිට දැන් පොඩ්ඩක්වත් වෙලාව නැහැ. ඉර බහින්න කලින් අපි ආයෙත් අලාස්ටෝපන් කැලේට යන්න ඕනේ. නැත්නම් ඔයාට ඔයාගේ දුවව සදහටම අහිමි වෙයි කියලා. එතකොටම ගැඩිස් ආයෙත් අර බලවේගයට වසඟ වෙලා දඟලන්න ගන්නවා. වෙන කරන්නම දෙයක් නැති තැන සීතා ගැඩිස්වත් අරන් ආයෙත් අලාස්ටෝපන් කැලේ බලා පිටත් වෙනවා. කැලේ මැද තියෙන අර පූජනීය යාතිකර්ම කරන තැනට ආවට පස්සේ මිසිස් එමා කියනවා නපුරු ආත්ම වලට අපි ආපු වගේ දැන්ලා තියෙන්නේ කියලා. එයා ගැඩිස්ව බිමින් දිගා කරලා මිනිසුන් අතින් වුණ වැරදි වලට දෙවියන්ගෙන් සමාව ඉල්ලලා මන්ත්‍ර කියන්න ගන්නවා. සීතලාට අර අద్భుත ලෝකයට ඇතුල් වෙන්න කැලේ තියෙන අදුෂ්‍යමාන දොරටුව ඇරලා දෙන්න කියලා එමා තමන්ගේ මුතුන් මිත්තන්ගෙන් ඉල්ලනවා. හැබැයි එමාගේ උත්සාහය අසාර්ථක වෙනවා. මොකද අර නපුරු ආත්ම ඔවුන්ට ලෝකයට ඇතුල් වෙන්න දෙන්නේ නැහැ. එමා උත්සාහය අතහරින්න හදද්දි සීතා කියනවා අනේ මට එකපාරක් උත්සාහ කරන්න දෙන්න කියලා. එමා සීතට අනතුරු අඟවනවා සීතා ඔයා කොහොම හරි ඒ අදුෂ්‍යමාන දොරෙන් ඇතුළට ගියොත් ඉක්මනට දුව හොයාගෙන ආපහු එන්න ඕන කියලා. ඊට පස්සේ එමා මන්තර පද කියද්දී සීතා ඒ පස්සෙන් ඒ පද කියවනවා. සීතා මුළු හදවතින්ම අඬමින් අර නපුරු බලවේගයට කරදර කරන්න නැතුව Tamanට දොර ඇරලා දෙන්න කියලා දුවව අරන් බේරිලා එන්න දෙන්න කියලා යාඥා කරනවා. අන්න ඒ වෙලාවේ සීතා සාර්ථකව අර අద్భుත ආත්ම ලෝකයට ඇතුල් වෙනවා. ඇතුළට ගිය ගමන්ම සීතා කලබලෙන් දුවව හොයන්න ගන්නවා. මේ අතරේ ඇත්ත ලෝකේ ඉන්න සීතාගේ ශරීරයේ ගැඩිස්ගේ ඇඟ ළඟින්ම දිගා කරවෙනවා. අර අద్భుත ලෝකයේදී සීතට හොල්මන් ආත්ම රසකට මුහුණ දෙන්න වෙනවා. ඔවුන්ගෙන් බේරෙන්න සීතා පස්සට යද්දී එකපාරටම කන්දකින් පල්ලහැට ඇදගෙන වැටෙනවා. මේ පැත්තෙන් සීතාගේ ශරීරයේ තත්ත්වය දරුණු වෙනවා දැකලා මිසිස් එමා කියනවා අපිට දැන්ම මබා ශාන්තිගේ උදව් ඕනේ. එයා තමයි අලාස්ටෝබන් කැලේ ඉන්න නියම අයිතිකාරයාගේ සහ පූජනීය රකින්නගේ පරම්පරාවෙන් පැවතෙන කෙනා කියලා. අන්ටෝ වහාම මිනිහෙකුත් එක්ක ශක්තියක ඉදිරියට දුවනවා. අර අద్భుත ලෝකේ ඉන්න සීතා දකිනවා මහා වේගයෙන් බස් එකක් තමන්ගේ ඇඟට එනවා. සීතා නැගිටලා දුවන්න හැදුවත් ඒ බස් එක සීතාගේ ඇඟ මැදින්ම එයාව ස්පර්ශ නොකරම ඇදිලා යනවා. සීතා බිම් බලද්දි දකින්නේ තමන්ගේ කකුල් දෙක යට මිනිස් ඇටසැකිලි දහස් ගණනක් පිරලා තියෙනවා. මෙහා පැත්තෙන් අන්ටෝ ශක්තිය එක්කන් එනවා. එමා ශක්තියෙන් ඉල්ලනවා අර අදුෂ්‍යමාන දොරටුව දිගටම ඇරලා තියාගන්න උදව් කරන්න කියලා. ශක්තිය එතන ඉන්න කෙනෙකුට කියනවා වහාම රූකඩ දර්ශනයක් ලෑස්ති කරන්න කියලා. ඔවුන් ඒ දොර ඇරලා තියාගන්න උපරිම උත්සාහ කරනවා. මේ වෙද්දි හැන්දෑ කරුවල වැටිලා. එකපාරටම සීතාගේ ශරීරේ මහා හයියෙන් කෑ ගහනවා. ශක්ති කියනවා සීතාගේ ආත්මෙන් සංසුන් කරන්න නම් පූජනීය දියැලේ වතුර ඕනේ කියලා. අන්ටෝ ඒ වතුර ගේන්නත් දුවනවා. අර ලෝකේ ඉන්න සීතාට අන්තිමේදී ගැඩිස්ව හම්බ වෙනවා. සීතා දුව බදා ගන්න හැදුවත් ඒ කෙල්ල තමන්ගේ ඇස් දෙක ගලවලා අතට අරන් වාඩි වෙලා ඉන්නවා. ඒ මහා බාහිතන දර්ශනය දැකලා සීතා කෑ ගහනවා. මං
මං ඔයාගේ අම්මා නෙවෙයි කියලා. මේ අතරේ අන්ටෝ අර පූජනීය වතුරත් අරන් එද්දී මග රැකගෙන හිටපු දරුණු යක්ෂයෙක් අන්ටෝගේ බෙල්ල හිර කරලා එයාව සිහි නැති කරලා දානවා. එමාට තේරෙනවා සීතා සහ ගැඩිස් දෙන්නම ආත්ම ලෝකයේ තවත් ගැඹුරටම අතරමං වෙලා කියලා. ඒ නිසා ඔවුන් දොර ඇරලා තියාගන්න තවත් අයියේ මන්තර කියනවා. සිහි නැති වෙලා ඉන්න අන්ටෝට එයාගේ මැරුණු බින්ද සහ දුවව පේනවා. අන්ටෝ ඔවුන්ව බදා ගන්න හදද්දී බිරිඳ කියනවා මේ පාළු තැනින් අයින් වෙලා යන්න කියලා. ඒ එක්කම අන්ටෝට සිහිය එනවා. එයා ඉක්මනට වතුර ටික අරන් දුවනවා. වතුර ගෙනාව ගමන් එමා අලස් රෝබන් කැලේ මුතුන් මිත්තන්ගෙන් සහ රාරාස් දෙවියන්ගෙන් මිනිසුන්ගේ වැරදි වලට සමාව ඉල්ලනවා දොර වහන්න එපා කියලා. එතකොටම අර ලෝකේ ඉන්න ගැඩිස්ගේ ඇස් දෙක ආයෙත් සාමාන්‍ය විදිහට සනීප වෙලා තියෙනවා අපි දකිනවා. එයා ඉස්සරහ තියෙන කඩේකට ගිහින් එතන ඉන්න රාරාස් දෙවියගෙන් අහනවා මගේ අම්මා කෝ කියලා. රාරාස් කියනවා අම්මා ඉක්මනට එයි. දැන් මේක තමයි ඔයාගේ අලුත් ලෝකය කියලා. ගැඩිස් බය වෙලා අම්මා කියලා කෑ ගහනවා. මේ පැත්තෙන් එමා සහ ශක්ති දොර ඇරලා තියාගන්න තමන්ගේ මුළු ජීවිත බලයම යොදවනවා. අන්තිමේදී සීතා දුව ළඟට දුවගෙන එනවා. ගැඩිස් අම්මව දැක්ක ගමන් බදාගෙන කියනවා අම්මේ මට දැන් හැමදේම පැහැදිලිව පේනවා කියලා. සීතා තමන්ගෙන් වුණ වැරදි වලට සමාව ඉල්ලලා ආයෙත් කවදාවත් දාලා යන්නේ නැහැ කියලා පොරොන්දු වෙලා එයාවත් අරන් දොරටුව දෙසට දුවනවා. හැබැයි දොර ළඟට එද්දී සීතා පය පැටලිලා බිම් වැටෙනවා. එමා තවත් හයියෙන් මන්තර කියනවා දොර ඇරලා තියාගන්න. සීතා ගැඩිස්ට කියනවා දුවේ ඔයා මාව දාලා ඉක්මනට දොරෙන් එහාට යන්න කියලා. හැබැයි ගැඩිස් අම්මව දාලා යන්න කැමති වෙන්නේ නැහැ. එයා අම්මව ඇදන් අරන් නැගිට්ටවලා දොර ළඟට එනවා. සීතා කියනවා මගේ අත තදින් අල්ලගෙන ඇස් දෙක වහගන්න කියලා. ඔවුන් දෙන්නම් බේරිලා එන්න කියලා මේ පැත්තෙන් කට්ටියම දිගටම මන්තර කියනවා. හැබැයි සීතට ඒ ආත්ම ලෝකයෙන් එළියට එන්න ලැබෙන්නේ නැහැ. එයා ඒ හිර වෙද්දි ගැඩිස් ආයෙත් අතුරුදහන් වෙනවා. සීතා ඉස්සරහට ආත්ම රසක් එනවා. එයා දකිනවා ගැඩිස් ඉන්නේ රාරාස් දෙවියගේ අතේ හිර වෙලා කියලා. සීතා දුව වෙයිලලා රාරාස් දෙවිය ළඟ දන ගහලා අඬමින් වැද වැටෙනවා. හැබැයි ඒ නපුරු බලවේගයේ කියනවා ගැඩිස් ඉන්න ඕනේ මේ ශාපල ලෝකේ. මොකද එයාට නියම වටිනාකමක් තියෙන මෙහෙ කියලා. තමන්ගේ දුව සදාටම අහිමි වෙන්න යන දක්පු සීතා අඬන රාරාස් දෙවියට මෙහෙම කියනවා. මාව අරගෙන යන්න. මගේ ආත්මය මගේ හැමදේම ගන්න. හැබැයි අනේ මගේ දරුවව නිදහස් කරන්න කියලා කියනවා. සීතා තමන්ගේ දුවව බේරගන්න තමන්ගේම ජීවිතය සහ ආත්මය පූජා කරන්න සූදානම් වෙනවා. සීතාගේ මේ උතුම් ආත්ම පරිත්‍යාගයෙන් පස්සේ ගැඩිස්සේ නපුරු ලෝකයෙන් නිදහස් වෙලා ඇත්ත ලෝකයට පියවි සිහියෙන් නැගිටිනවා. නැගිටපු ගමන් එයා තිකානන්දගෙන් අහනවා කෝ මගේ අම්මා කියලා. ගැඩිස් සීතාගේ සීතල වුණු පරණ නැති ශරීරය අල්ලලා මහා හයියෙන් අඬමින් අම්මා කියලා කෑ ගහනවා. ඊට පස්සේ සීන් එක කට් වෙලා අපිට පේනවා කාලෙකට පස්සේ ගැඩිස්ගේ ඇස් දෙක ඔපරේෂන් එකකින් සාර්ථක වෙලා තියෙනවා කියලා. එයා ඇස් ඇරලා බලද්දී ඉස්සරහින් අම්මා ඉන්නව පේනවා. අම්මා එයාට කියනවා දුවේ ගැඩිස් කියන වචනේ තේරුම මිහිරියාව කියන එක. ඔයාගේ ජීවිතේ හැමදාම මිහිරි වගේම ලස්සන වෙන්න ඕන කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඔයා තමයි මගේ ජීවිතයේ තියෙන ලොකුම වස්තුව සහ දිදුලන තරුව කියලා කියනවා. හැබැයි ඒක ගැඩිස්ගේ මතකයක් විතරයි. ගැඩිස් අම්මගේ ෆොටෝ එක දිහා බලලා කියනවා ඔව් අම්මේ ඔයා ඇත්තටම ගොඩක් ලස්සනයි කියලා. තිකානන්ද එයාට කියනවා ඔව් දුවේ හරියට ඔයා වගේම ලස්සනයි කියලා. සානේදී ගැඩිස් තමන්ගේ ඇස් දෙක සනීප කරගන්න උදා කරපු තිකාට ડોක්ටර්ස්ලාට නර්ස්ලාට අන්ටෝට හදවතින්ම තෑන්ක්ස් කරනවා. අම්මා කෙනෙකුගේ අසීමිත ආදරය සහ පරිත්‍යාගය පෙන්වමින් මේ බය හිතෙන අලාස් රෝබන් ෆිල්ම් එකේ කතාව මෙතනින් ඉවර වෙනවා. අම්මා කෙනෙක් තමන්ගේ දරුවා වෙනුවෙන් කරපු මේ දරුණු පරිත්‍යාගය ගැන ඔයාලට හිතෙන දේ පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. වීඩියෝ එක ලස්සනයි නම් ලයික් එකක් දාලා අපේ ඉන්සයිට් සිනමා හබ් YouTube channel එක subscribe කරලා තියාගන්න. තවත් ලස්සන ෆිල්ම් එකකින් හම්බ වෙනකන් ගිහින් එන්නම්. සුබ දවසක්.